Big news. Expect the news. ලාවෙන් අතර දකුණු ශාසන ආරක්ෂක බල සහයෝගයෙන් ඉතින් බොහෝ පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙනවා. ආති බුද්ධං ජේ මේ රටේ ජනතාව යම් දවසකද විපතකටපත් වෙන්නේ මේ හැම අවස්ථාවකම මහා සංඝරත්නයත් පින්නතුන් පින්නතියන් හැමදෙනාම රැස් වෙලා විවිධ ආගමික කටයුතු සිද්ධ කළා. ඒ ශක්තියෙන් ඒ අපල උපද්‍රව විපත් දුරීභූත කර ගැනීමටත් ඒ වගේම මිය පරලෝකීය හැමදෙනාටම පින්පෙත් පවරා දීමත් ගත වෙච්ච අවුරුදු 2500කටත් අධික කාලයක ඉඳලා අපි දිගින් දිගටම පවත්වාගෙන එන වටිනා චාරිත්‍ර ධර්මයක්. වහන්සේලාත් මෙතට ඇසුලා ඉන්න හැමදෙනාමත් දන්නවා අපේ රටට විවිධ අවස්ථාවල ස්වභාවික ආපදා ඇවිල්ලා තියෙනවා. 1957 ගංගොතුර අපි අහලා තියෙනවා. 1978 දෙවන්ත සුළි කුණාටුවක් ගැන අහලා තියෙනවා. 2004 සුනාමිය අපි අත්විඳා. හැබැයි ඒ තිබුණු සියලු ස්වභාවික ආපදාවන්ට වඩා වෙනස් සහ දෙවන්ත ආපදාවකට අපි පහුගිය දවස්වල මුහුණ දුන්නා. ඊයේ NBR එකේ නිලධාරියෙක් මට කිව්වා ඒ ගත වෙච්ච පැය 72 නොවැම්බර් 27 28 29 වගේ දවස් කීපය තුලදී සැටලයිට් ඉමේජ් එකකින් විතරක් දැකපු නායයන් 1177ක් වාර්තා වුණා කියලා. 1177ක්. නුවර දිස්ත්‍රික්කයේ පමණක් නායයන් 321ක්. මිලිමීටර් 2000ක 2200ක වර්ෂාපතනයක් වාර්ෂිකව වැටෙන තැනකට පැය 72ක් තුලදී මිලිමීටර් 400 500 වැසි ප්‍රමාණයක් වැටලා තිබෙනවා. ඒ නිසා මේක අපේ රට මුහුණ දීපු ඉතාම දැවැන්ත ස්වභාවික ආපදාවක්. ඉතින් පහුගිය 25 වෙනිදා මේ වායුගෝලයේ තිබුණු කැළඹුණු ස්වභාවය 24 රාත්‍රිය වෙනකොට දිට්වා කියන සුළුකුණාටුව බවට පරිවර්තනය වුණා. මේකෙන් අපි අත්‍තරම විශාල කනගාටුවක් තිබෙනවා මේ මිය ගියපු අපේ ජීවිත අහිමි වෙච්ච ජනතාව පිළිබඳව. දැන් පසුගිය කාලේ දවස් කිහිපයක් පුළ අපි හාමුදුරනේ අපිට පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම මේ ජන ජීවිතය ඊටම වේගයෙන් යම් මට්ටමකට ප්‍රවෘත්තිපත් කරන්නට. මේ වෙන විට විශේෂ විදුලි බල සැපයීම සිට 98කට ආසන්න ප්‍රමාණයක් සපයලා තියෙන ජල සම්බන්ධතා ප්‍රවෘත්තිපත් කරලා තිබෙනවා සැලකිත ප්‍රමාණයක්. ආදී ජන ජීවිතේ නගා සිටවන අවශ්‍ය කරන දේවල් දැන් වේගයෙන් කරමින් පවතිනවා. රාජ්‍ය ආයතනයේ පෞද්ගලික අංශය ව්‍යාපාරික ප්‍රජාව ජාත්‍යන්තර සහාය ස්වේච්ඡා සංවිධාන මේ හැම දෙනාගේම උදව්වට. Big news. Expect the news.